Yaku
මොකද අපේ අද වෙල්කම් එකනේ මට ඉතින් කිව්වා පොඩි ප්‍රසන්ටේෂන් එකක් කරන්න කියලා. ඔව් මට සීනියර් කියන්න කිව්වා. මං කිව්වා කියලා. ඊට පස්සේ ඵලයන් අඳුරු කුටියට ඉල්ලගන්න කිව්ව එක. මොකද ඉල්ලන්නේ අයිටම් එකක්ද? දැන් අප කාගෙද ඉල්ලන්නේ කිව්වේ? කවුද මොකන්නේ? කියපි බලන්න. ඒ බස්පියාගෙන ඉන්නේ මාගෙනියක්. ඔයාලනේ මොකද? තමයි යුයි. තැනට දෙව්වේ. ඒක ඔයාලනේ කොහොමද? ඒක උන්ගෙන් තමයි යන්නේ. කියපි මොකක්ද අපිට ගෙන්නන්නේ? මෙහෙමයි. සුදු පාට උස. මේ මයියගෙන කිව්වා. පැන්නේ කොහෙද? තනි වෙන්නේ මොහොත මිනිම බට නිරෝපොයි බට නිරෝපොයි හරි මේ යකෝ ඊළ මෙන්න කියන යකෝ නෝමද එකක් කියන්නේ ඒකේ අයියා නෑ මේ මොකෝද යන්නේ මොකද මෙහෙදී යකෝ ඉදනේ බඩාද ගාලා හොයාගන්න කියලා බඩාද ගාලා හොයාගන්න හරි මේ මොකේ යකෝ හොයාගෙන ඉන්නේ කිව්නේ මේ අගේ යකෝ හොයාගන්න පාලයාගේ යකෝ දෙනවා මූ නිදිද බලන්න නැගිටියා මූ මේ ලෙක්චර් එකක් දාගන්න ඉන්නකොද අයියෝ නැගිටිනවා යකෝ ඉඳා මේ පුරෝ මම උඹට කිව්වනේ මම ඉන්ටර්වල් එක ගත්තේ මම ඉන්ටර්වල් එක ගත්තේ නෑ මේ අම්තිලි මේ තා එන ඉදි කරන් දෙන්නේ මේ ඒ වුණාට මේ මොකද අඩු බලන්න කැමතිලියමක් ගන්නවා ඉදි කරන් දෙන්නේ අමතුමාගේ ආගන්න අපේ වරෙන් කොම රෙකමෙන්ඩේෂන් ඉල්ලන් ඔබට දෙන්නේ නෑ මේ කීලා ගියේ අපේ දෙකම ඔය යන්නේ අමෝණගේ කියපුවගේ තමයි. ඔබ මේ බඩතාල වලගේ ඔයා පියද? දුන්නේ කැලේද? අතගා හොයන්න ඉතින්. මේ දින්නේ බඩ. ඔයා ගත්තද? වයිරත් ගන්න. ආයද? එනම් අරගෙන ගිහින් අයිටම් ඉල්ලගෙන ඵලය. මේ පුරෝ අක්කා ඉල්ලන්න කරේ. Hari tambah, boleh putar, mau tuain lagi, bakar baik. ඔබ නේ හදු මොකද කියන්නේ? මේ බම්බේ ගන්න. හදු නරඹල ගන්න. වරේ. මූ නීති බැඳෙන්නේ මූණුව බතඩ දෙන්නේ නැගේ කන්නාද කන්නේ. මූ ලෝදී මාරේ. ඒකනේ අයියෝ. අමනේ දැන් කියාවි වඩ කොහෙන්ද ආවේ? මං ආවේ තවදිසා ටොනික් අපේ මාගේ ටොනික් ලෝකෙ මම නඩු ඔක්කොම අර ටොනික් දාසද අම්මා බලේ නඩු මොකද ආගේ මොකද ආවේ මං ආවේ මේ තවද මොන වැරද්දක් කළාද ආවේ ආයෙක තමයි මම මේ විභාග දෙක තුනක් පාස් කරා හරිම අමාරුයි ඒකද පේන ඇඟේ හැටියම පේනවා මම අර පාස් කරලා මම කොහමද තවද ටොනික් එකට පැනගත්තා ටොනික් එක මේ පැනගෙන මේ ලෙක්චර් දිනවා දිනපතා උදේ හවස නැතුව ඒක තියෙනවනේ ආගෙන නැතුව හරි කරදරයි ඉතිරියකින් තියෙන්නේ නැහැ මට වැරදිලා පොඩ්ඩක් මේ නිින්ද ගියා පොඩ්ඩක් නින්ද යකෝ මම මෙතන යම විසිතාලේ වෙච්ච කලක ජීවිතේ දිනා මම දාගන්න මම දේවල් මතක නෑ වැරදුනක් තිබා ආපන් ඕනි තිබා දවස් දෙකක් ගන්න ඔය අපරිහාරී නේ සරි පාති දාන්න කවුද නේ යා කොහෙද කොහොම ඉතින් මේ අප්පා එළගෙන
විභාගය දෙතුනක් පාස් කරලා හරිම අමාරුවෙන් මේ ටොනික් එකට බැනගත්තා. ඔව් ඒක නෙමෙනවා. ඒක තමයි. මේ මට ඉතින් ඔය මේ ලෙක්චර් එකේ ඉතින් වැරදිලා මට නිින්ද ගියා. පොඩ නින්ද ගිහනේ. මේ මනුස්ස සභාව කරත් දෙයක් නැහැ. ඔව්. ඉතින් ලොක්කමාව ඉස්සරහට ගත්තා. ඉස්සරහට ගත්තා. ඉතින් මම ඉතින් ඉස්සරහට ගියා. ඔව්. ලොක්කමාව දැකලා යෝ පාත්‍රොම් සීබස්. අම්මා නඩු මම මේක හැමලෙන්න දාන්න ඕන. ආපු බාට්ටුව එකට එනවද නැද්ද? ඒක තමයි. ලොක්කමාව කික් අවුට් කරා මම. කික් අවුට් කරාද? ඔව්. මම කෘෂිමය කරන කලින් තියන්නෝනේ ලෙක්චර් එකකට ඕ දෙමු මගේ දන්න අම්මට හරි මූ නිදාගන්නේ මූ ලෙක්චර් එක ගන්න නෑ ආගා උදලා මූ නිදින් දන්නේ නෑ ආගා උඹ ලබන සතියේ සිකුරාද වෙන්න කලින් සෝල්ඩරින් මත ප්‍රාගයක් ඉන්න ඕන හරි පල හැබැයි මොකද කොපි කරලා ගවන්න එපා ඉවරද මම ප්‍රැක්ටිස් තියනවා නේද සිද්ධු ප්‍රැක්ටිස් කරන්න කිව්වා ඉක්මනට මොකද ඔබේ ගාගා තරගාගේ මම බලන්නේ මොකද ඒක ගාගන්න ඔලියා යක්කුද සිල්ලද ඔක්කොම ගාගන්න මේ ගාගා කියා අපි ඔක්කොම විනාඩි 10ක් ඇතුළත යම දෙපාර්තමේන්තුවට එන්න කියලා ඒ මාවල දෙන්න ගාම යම ලෝකේ සබ්මිට් කරන්න කියලා යම ඉතින් අපිට මේ නාට්‍යයට සූදානම් වෙන්න මාසෙක විතර කාලයක් දුන්නා. ඔබේ ජේෂ්ඨයන් හා සමවන්නට ඔබට තව බොහෝ දුර යන්නට තියෙන බව පෙනී යනවා. නමුත් ඔබේ දියුණුව පතන අපි 2006 ශිෂ්‍ය කණ්ඩායම